ඉතින් ඔයාගේ ෆෝන් එකෙත් ගොඩක් ඉක්මනට බැටරි බහිනවද? එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව නිකන් තියෙන වෙලාවටත් බැටරි බහිනවද? එහෙම නැත්නම් ඔයා charge කරලා ෆෝන් එක ගත්තට පස්සේ ඒක charge කරනවට වඩා ඉක්මනට බැටරි එක බහිනවද? මෙන්න මේ දේවල් වෙන්න හේතු සහ මේ දේවල් වලට දෙන්න පුළුවන් විසඳුම් තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් වීඩියෝ එකට like එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් සලිත ටෙක් YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න පුළුවන්කම තියෙනවා සලිත ටෙක් YouTube channel එක subscribe කරගත්තොත්. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේවට හේතු සහ අපිට දෙන්න පුළුවන් solution මොනවද කියලා. ඉතින් මම මුලින්ම මේකට හේතු ටික කතා කරලා ඉන්නම්. ඊට පස්සේ අපි කතා කරමු ඒකට දෙන්න පුළුවන් සොලියුෂන්. ඉතින් වීඩියෝ එක මග නවත්තලා යන්න එපා. මොකද පළවෙනි එක දෙක ඔයා සමහර විට දන්නේව වෙන්නත් පුළුවන්, නොදන්නේව වෙන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. මොකද ඔයාලා නොදන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක මගදී දාලා යන්න එපා. මම මුලින් කියන එකක් දෙකක් ඔයා දන්නවා කියලා වීඩියෝ එක අතරමඟ දාලා යන්න එපා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට පළවෙනි හේතුව තමයි ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගොඩක් ඉක්මනට බහින්න ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාවිච්චි වෙන apps. ඉතින් සාමාන්‍යයෙන් ඔයා app එකක් ඕපන් කරාට පස්සේ ඔයා home button එක press කරලා ඉවරලා app එකෙන් අයින් වෙනවා. ඉතින් එහෙම කරා කියලා ඔයාගේ app එක එතනින් අයින් වෙන්නේ නැහැ. ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ run වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි හැමෝම වගේ පාවිච්චි කරනනේ music play එකක්. මේකේ සින්දුවක් දැම්මට පස්සේ ඒක ප්ලේ වෙනවා සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එකේ හිටන් අපි ස්ක්‍රීන් එක ඔෆ් කරත් ඒක ප්ලේ වෙනවා. ඉතින් අන්න ඒ වගේ apps අපිට පාවිච්චි කරද්දී ඒ වගේ දේවල් වලට ගොඩක් බැටරි එක යූස් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම හේතුව. ඉතින් ඊළඟ හේතුව විදිහට ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ brightness level එක. ඉතින් ඔයා සාමාන්‍යයෙන් brightness ප්‍රමාණය වැඩි කරලා ෆෝන් එක යූස් කරනවා නම් එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහින්න ගොඩක්ම හේතුවක් වෙනවා මෙන්න මේ brightness level එක වැඩි කරලා පාවිච්චි කරන එක. ඉතින් ඔයා සාමාන්‍යයෙන් එළිය තියෙන තැනකට යද්දි brightness level එක කොහොමත් වැඩි කරගන්නවා. ඒ වගේම අර දැන් ආලෝකය අඩු තැනක ඔයා පාවිච්චි කරද්දි ඔයාට සමහර විට ඒක අමතක වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අර brightness level එක වැඩිපුරනේ පාවිච්චි වෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනට බහිනවා. ඉතින් ඊළඟ හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ mobile data on කරගෙන ඉන්න එක. ඉතින් ඔයා වැඩක් නැති වෙලාවට mobile data on කරලා තියෙනවා නම් අනිවාර්යෙන් off කරලා තියාගන්න. මොකද mobile data වලට ඔයාගේ ෆෝන් එක ගොඩක් heat වෙනවා වගේම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහින්න ගොඩක් බලපානවා mobile data on කරලා තියෙන එක. ඉතින් ඔයා අවශ්‍ය වැඩේ කරගත්තට පස්සේ ඔයා mobile data on කරන්න අමතක වෙනවා සමහර වෙලාවට. ඉතින් අන්න ඒ වගේ දේවල් වුණාම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහිනවා ගොඩක්ම ඉක්මනට. ඉතින් ඊළඟ හේතුව තමයි Wi-Fi, Bluetooth, location service, GPS වගේ දේවල් ඔයා නිතරම on කරලා තියාගන්න ඉන්නවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහින්න මෙන්න මේකත් ගොඩක් ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඊළඟ හේතුව තමයි ඔයාගේ ෆෝන් එක ඔයා නිතරම පාවිච්චි කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක් බහිනවා. ඉතින් ඒ කියන්නේ ඔයා නිතරම අතේ තියාගෙන ඉන්න එක නෙමෙයි. ඉතින් ඔයා ගොඩක් වෙලාවට ගේම්ස් ප්ලේ කරනවා නම් ඒ වගේම ඔන්ලයින් වීඩියෝස් බලනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක් යූස් වෙනවා. ඉතින් ඔන්න ඕකත් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහින්න ඉක්මනින්ම. ඉතින් ඊළඟ හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉක්මනින් බහින්න හේතුවක් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ බැටරි හෙල්ත් එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්නවා නම් බැටරි හෙල්ත් එක ගොඩක් අඩුවෙන් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට බැටරි හෙල්ත් එක අඩු වුණාම ඉක්මනටම බැටරි එක බහිනවා. සාමාන්‍යයෙන් අලුත් ෆෝන් එකක් ගත්තාම ඒ බැටරි හෙල්ත් එක ගොඩක් හොඳ මට්ටමක තියෙන හින්දා තමයි ඒක අපි ගත්තම දවස්වල හොඳට charge වෙනවා, හොඳට බැටරි එක අල්ලා හිටනවා. ඒ වගේම ටික දවසක් ගියාට පස්සේ බැටරි හෙල්ත් එක අඩු වෙනවා. ඉතින් මේ බැටරි හෙල්ත් එක අඩු වුණාට පස්සේ තමයි මේ බැටරි එක ඉක්මනට බහින්න ගන්නේ. අලුතෙන් ගත්තු කාලයට වඩා ඉක්මනින් ටික දවසක් යද්දී බැටරි එක ඉක්මනට බහින්නේ ඔන්න ඕක තමයි ලොකුම හේතුව වෙන්නේ. ඉතින් බැටරි හෙල්ත් එක අඩු වුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම බහිනවා. හරි. ඉතින් දැන් අපි කතා කරේ මේ වෙනකම්ම ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින එකට හේතු කිහිපයක් අපි මේ වෙනකම් කතා කරේ. ඉතින් අපි දැන් බලමු මේවට දෙන්න පුළුවන් solutions මොනවද කියලා. ඉතින් දැන් වීඩියෝ එක skip කරලා යන්න එපා. මේකෙම අනිත් පැත්ත නෙමෙයි කියන්නේ සමහර දේවල් ගොඩක් දේවල් තියෙනවා. විසඳුම් විදිහට ගෙනල්ලා තියෙනවා. අර අපි හේතු කතා කරපුවට අමතරව ගොඩක් දේවල් තියෙනවා මේ වීඩියෝ එකේ. ඉතින් තාමත් වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේ ප්‍රශ්න වලට මොනවද අපිට කරන්න
පුළුවන් දේවල් කියලා. ඉතින් අපිට මුලින්ම කරන්න පුළුවන් අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාවිච්චි වෙන apps close කරලා දාන එක. ඉතින් සාමාන්‍යයෙන් app එකක් open කරලා ඉවරලා home button එක press කරලා app එකෙන් අයින් වුණාට මේ app එක close වෙන්නේ නැහැ කවදාවත්ම. ඉතින් ඔයා සාමාන්‍යයෙන් phone එක restart කරනවා නම් අන්න ඒ වෙලාවට ගොඩක් දුරට ඔයාගේ phone එකේ අර background එකේ run වෙන apps හැම එකක්ම close වෙලා යනවා අනිවාර්යෙන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් recent apps වලින් ගිහිල්ලා ඒ ටික අයින් කරගන්න. ඉතින් ඔයා පාවිච්චි කරන app එක විතරක් ඉතුරු කරගෙන අනිත් apps ටික අයින් කරගන්න පුළුවන් recent apps වලට ගිහිල්ලා. ඉතින් එහෙම කරගත්තාම ඔයාට පුළුවන් ඔයාගේ phone එකේ battery එක ගොඩක් දුරට ඉතුරු කරගන්න. ඒ වගේම ඔයා දවසට එකපාරක් වගේ phone එක restart කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාගේ background එකේ පාවිච්චි වෙන apps ඒ වගේම තව ගොඩක් දේවල් මේක නිසා මේ phone එක restart කරන හින්දා හරියනවා. ඉතින් reset කරනවා නෙමෙයි restart කරන්න පුළුවන්. ඔයාගේ power button එක press කරන් ඉඳලා restart කියලා බටන් එකක් තියෙනවා. ඒක touch කරාට පස්සේ ඔයාගේ phone එක restart වෙනවා. ඉතින් ඊළඟට අපිට දෙන්න පුළුවන් හොඳම solution එකක් තමයි ඔයාගේ brightness level එක වැඩි කරගන්නේ නැතුව අඩු මට්ටමක තියාගෙන ඉන්න එක. ඉතින් වැඩි කරන්න ගත්තාම ඔයාගේ brightness level එක වැඩි වෙන ඔයාගේ battery එක use වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට battery එක ඉතාමත් ඉක්මනින් බහිනවා. ඉතින් ඔයාට ඔයාගේ phone එකේ බලා ගන්න පුළුවන් option එකක් තියෙනවා. auto brightness level අඩු වැඩි වෙන්න tick එකක් on කරගන්න. ඉතින් අන්න ඒක on කරගත්තට පස්සේ ඔයාගේ phone එකේ automaticallyම brightness level එක අඩු වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ආලෝකයේ වැඩි තැනකට ගියාට පස්සේ අපේ ෆෝන් එකේ brightness level එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි අඩු තැනකට ආවට පස්සේ අඩු වෙනවා වගේම අපේ බැටරි එකත් ගොඩක් දුරට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි අර එළිය තියෙන තැනකට ගියාට පස්සේ brightness ගොඩක් වැඩි කරලා බලනවා. ඒ වගේම අපිට ආලෝකය අඩු තැනකට ආවට පස්සේ ඒ brightness level එක අපිට අඩු කරගන්න අමතක වෙනවා. ඉතින් ඒ විදිහට අමතක වුණාට පස්සේ අපිට තවත් අර බැටරි එක පාවිච්චි කරනවා නිකන් අපරාධ බොරුවට. ඉතින් ඔන්න ඔය හේතු හින්දා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහිනවා. මේ සොලියුෂන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් බැටරි එක ගොඩක් දුරට ඉතුරු කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන්කම තියෙනවා මොබයිල් data ඔයා පාවිච්චි කරන්නේ නැති වෙලාවට මොබයිල් data off කරලා තියාගන්න. ඒ වගේම Wi-Fi, Bluetooth, location service, GPS වගේ දේවල් ඔයා නිතරම on කරලා තියෙනවා නම් ඔයාට අනවශ්‍ය වෙලාවට ඒවා close කරලා දාන්න. ඒ කියන්නේ off කරලා තියාගන්න. එතකොට ඔයාගේ phone එකේ battery එක ගොඩක් දුරට use වෙන එක අඩු කරගන්න පුළුවන්. මොකද location service වලට, Bluetooth වලට වගේ දේවල් වලට ඔයාගේ phone එකේ battery එක ගොඩක් use වෙනවා. ඉතින් අන්න ඒ හින්දා ඒ දේවල් ඔයා ගොඩක් දුරට off කරලා තියාගන්න එක ඔයාටම හොඳයි. ඒ කියන්නේ ඔයාගේ බැටරි එක ගොඩක් දුරට ඉතුරු කරගන්න පුළුවන්. ඔයා අලුත් ෆෝන් එකක් පාවිච්චි කරනවා ඔයාට මේකෙදි දීලා තියෙනවා විශේෂ වාසියක් බැටරි සේවර් මෝඩ් කියලා එකක්. ඉතින් ඔයාට අන්න ඒක යූස් කරලා ඉවරලා ඔයාගේ බැටරි එක අඩු වුණාට පස්සේ සාමාන්‍යයෙන් බැටරි එක 30ට වගේ අඩු වුණාට පස්සේ ඔයාට මෙන්න මේක ඔන් කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ අර brightness level එක ටිකක් අඩු වෙලා ඉවරලා ඒ වගේම background එකේ තියෙන apps close වෙලා automatically මෙයා බැටරි එක ඉතුරු කරලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි අර බැටරි සේවර් මෝඩ් එක off කරලා තියලා පාවිච්චි කරන වෙලාව පැයක් නම් ඔයාලට සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් මේ බැටරි සේවර් මෝඩ් එක ඔන් කරගත්තට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඊට වැඩි වෙලාවලුත් තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ඔයාගේ ෆෝන් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් ඔයාට අන්න ඒ ක්‍රමයේ පාවිච්චි කළත් ගොඩක් දුරට බැටරි සේවර් මෝඩ් එක හරහා ඔයාගේ බැටරි එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක charge කරන වෙලාවට මේක off කරලා charge කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි බැටරි එක 100ට 80ට වගේ තියෙන වෙලාවට බැටරි සේවර් මෝඩ් එක ඔන් කරගන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගේ බැටරි එක 35ට වගේ අඩු වුණාට පස්සේ ඔයා මේක පාවිච්චි කරන එක ඔයාට ගොඩක් හොඳයි. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ වෙලාවට ඔයාට බැටරි සේවර් මෝඩ් එක ඔන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඉතුරු කරගන්න පුළුවන් තවත් හොඳ ක්‍රමයක් තමයි ඔයාගේ ෆෝන් එකේ software updates තියෙනවා නම් software updates කරලා තියාගන්න. ඉතින් සාමාන්‍යයෙන් Samsung ෆෝන් එකක් ගත්තාම software updates දෙකයි හම්බෙන්නේ අලුත් ෆෝන් එකක් ගන්නවා නම්. ඉතින් අන්න ඒ විදිහට software updates update කරලා තියාගන්න. ඒ වගේම තමයි security patches update කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ අලුත් features එක්කලා ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින එක අඩු කරගන්න. සාමාන්‍යයෙන් අලුතෙන් එන software updates වල බැටරි කාර්යක්ෂමතාව වැඩි කරලා අලුත් දේවල් එයාලා එකතු කරලා තමයි මේ විදිහට software update එකක් දෙන්නේ. ඉතින් අන්න ඒවා try කරන්න පුළුවන් ඔයාට. අන්න ඒකයි කියන්නේ හැම වෙලාවෙම software updates තියෙනවා නම් අනිවාර්යයෙන්ම software updates දීලා තියන්න. ඉතින් තව දෙයක් තමයි ඔයාගේ බැටරි එකට ගොඩක් හානි වෙන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ phone charge එක. ඉතින් ඔයා සාමාන්‍යයෙන් phone charge එකක් පාවිච්චි කරද්දී original charge එක නිතරම පාවිච්චි කරන්න බලන්න. ඉතින් ඔයා මාකට් එකෙන් ගන්නවා නම් phone charge එකක් සාමාන්‍යයෙන් අඩු price වලට තියෙනවා. ඉතින් අන්න ඒ charges ගන්න එපා. මොකද හොඳ charge එකක් ගන්න ඒක ඔයාගේ බැටරි එකටත් ගොඩක් හොඳයි. phone එකටත් ගොඩක් හොඳයි. ඉතින් ඊළඟට පුළුවන්කම තියෙනවා ඔයාට ඔයාගේ phone එක නිතරම අවුව වැඩි තැන් වලට වගේ තැන් වලට එලිපහළියේ වැඩි අරගෙන යන්නේ නැතුව තියාගන්න එක. සාමාන්‍යයෙන් ඔයා ඒ වගේ තැන් වලට යනවා නම් ඔයාට පුළුවන් mobile phone එක සාක්කුවේ හරි bag එකේ හරි දාගන්න. ඉතින් අන්න එහෙම කරලත් ඔයාට පුළුවන්කම
තියෙනවා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක් දුරට බහින එක අඩු කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ඔන්න ඔය ටික තමයි. ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති සම්පූර්ණයෙන්ම ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින්න බලපාන හේතු වගේම ඒවට අපිට දෙන්න පුළුවන් සොලියුෂන්ස් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස්, චෝදනා, යෝජනා හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් අපේ සලිතරේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් නැවතම මේ වගේ brand new interesting video එකකින් සලිතරේ YouTube channel එකෙන් එහෙනම් අදට ගිහිල්ලා නම් සුබ දවසක් හැමෝටම.